මොකද කියන්නේ යමු. අයියනේ කොහොම වගේ බලන්න සල්ලි ප්‍රශ්නේ නැහැ සල්ලි තියෙනවා. මොකද කියන්නේ මේ කොහේ හරි යමුද? හරි වාට උදාහරණ ප්‍රශ්නේ. හරි. මෙතන දෙක 5000. මොකද කියන්නේ? ඈ යන්න. හරි 5000 නෙවෙයි. 5000 නෙවෙයි මම වට 10000 දෙන්නම්කෝ. මොකද කියන්නේ කවුරුන් කටින් කන්නේ කියන්නේ. වාහනේ තියෙනවා. නමුත් හරි ඔයාලට දැකයිද මාව? හරි. එහෙනම් අනම්මනම් පොත්වලට ඕනේ අපේ ගෙදර. අද ගෙදර කවුරුවත් නෑ. ඈ මොකද කියන්නේ? යන්නේ. ඈ මම කිසි රියැක්ෂන් එකක් නෑ නේ. මම නිකන් ප්‍රශ්නයක් ඉන්නේ මම ඔක්කොම ප්ලෑන් කරන්න. ඈ යන්න හරි හිතන්නේ කොහොමද? හිතන්නේ මේ හදලා තියාගන්න. Pada siri-siri ni puta. Saya nak kali ki. Ha? Kau me pette. නෑ අංකල් මේ අඳුරන නංගි කෙනෙක් හම්බුණා. ඉතින් පොඩ්ඩක් කතා කරා. Amma me puta me nangi anduru gattada. ඈ Puta me nangi anduru gattada. ඇයි කොල්ලෝ මේ වගේ ලොකු දුව හසිනීනේ? මේ මතක නැද්ද? පුතේ මේ මාසෙන් අංකල්ගේ පුතා. නෑ මතකයි. මටත් අංකල් මේ නංගිව පොඩ්ඩක් මතකයි. ඒකනේ ළමයෝ. මෙන්න මේ අද පාටි එකකට ගිහිල්ලා එන්න විදියක් නැතුව කැබ් එකකට කතා කරලා. මේ මිනිස්සු රුපියල් 3000 කියලා මේ පොඩ. මේ පොඩ රුපියල් 3000 පො නෑනේ පුතා. මං ආව එක්කගෙන යන්න. හරි. ඉතින් පුතේ මේ අයියා මොනවද කිව්වේ? මෙයා හොඳ වැදගත් ළමෙක්. තාත්තලා වගේමයි. යමුකෝ තාත්තේ අයියා මොනවද කිව්වේ කියලා මං යන ගමන් කියන්න. මොකද කියන්නේ? යන්නම්. එහෙනම් පුතා අපි ගිහිල්ලා එන්න. හරි අංකල්. අම්මට 10000